ඔබව සයිබර්ටෙක් ලංකා YouTube චැනලයට සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්නයක් තමා මේ වගේ ලස්සන ලයිව් වෝල්පේපර් එකක් නොමිලේ අපේ ඩෙස්ක්ටොප් එකට දාගන්නේ කොහොමද කියන එක. සාමාන්‍යයෙන් වෝල්පේපර් එන්ජින් එකෙන් දාන්න ගියොත් අපිට සල්ලි දෙන්න වෙනවා. හැබැයි මේක දාද්දි අපිට සල්ලි දෙන්න ඕනේ නැහැ, නොමිලේම කරන්න පුළුවන්. ඉතින් ඔයාලා ඉස්සෙල්ලාම කරන්න ඕනේ ඔයාලා වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කරගන්න ඕනේ. මම ඕපන් කරගන්න Opera GX එක. හරි මම Opera GX එක ඕපන් කරගන්නවා. ඊට පස්සේ මේකේ සර්ච් බාර් එකේ සර්ච් කරගන්න ඕනේ live wallpapers free download for PC කියලා. ඊට පස්සේ මෙහෙම එකක් එනවා. ඊට පස්සේ ඔයාලට හොඳ quality wallpapers download කරගන්න පුළුවන් මේ motion backgrounds කියන එකේ. මම මේ motion backgrounds එකට යනවා. ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් ගොඩක් wallpapers මේකේ තියෙනවා. ඔයාලට කැමති එක download කරගන්න පුළුවන්. මම ඉතින් දැනට Hitachi මේ wallpaper එක download කරගන්නවා. ඔයාලට මෙතන option දෙකක් පෙන්නලා තියෙනවා. 4K download හරි HD හරි දාගන්න පුළුවන්. 4K download කරගත්තොත් quality ගොඩක් වැඩි. මම 4K download කරගන්නවා. හරි දැන් මගේ එක download වෙලා ඉවරයි. ඊට පස්සේ ඔයාලා ඒක open කරලා වැඩක් නැහැ. ඔයාලා කෙලින්ම යන්න ඕනේ Microsoft Store එකට. Microsoft Store එකට ගිහිල්ලා search කරන්න ඕනේ lovely wallpaper කියලා. හරි ඊට පස්සේ මේක සර්ච් කරාට පස්සේ මේ වගේ සර්ච් රිසල්ට් එකක් එනවා පළවෙනියටම. ඒක ඔයාලගේ PC එකට ඉන්ස්ටෝල් කරගන්න ඕනේ. මම ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ. මම මේක ඕපන් කරගන්නවා. මන්තිකේ පොඩ්ඩක් වෙලා යනවා live wallpaper එක ඔන්න. හරි දැන් ඔන්නා. ඔයාලට පේනවා ඒක ඔන් කරාම මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි එන්නේ. ඊට පස්සේ ඔයාලා ඩවුන්ලෝඩ් කරාගත්ත වෝල්පේපර් එක දාගන්න ඕනේ. ඔයාලට නැත්නම් මෙතන තියෙන මේ තියෙන මම ඩවුන්ලෝඩ් කරපුවා මේක එව්වා මම ඩවුන්ලෝඩ් කරපුවා. එතකොට ඔයාලට ෆ්‍රී දාගන්න පුළුවන් මෙතන living room එක, matrix rain, customizable, medusa එහෙම ඒක පුළුවන් මෙතන මෙහෙ තියෙනවා. ඔයාලට එද්දි තියෙන ඒවා දාගන්න පුළුවන්. නැත්නම් අපි ඩවුන්ලෝඩ් කරපු එක දාන්න මෙතන ප්ලස් මාක් එකක් තියෙනවා add wallpaper කියලා. අන්න ඒක දුන්නාට පස්සේ මෙතන පළවෙනි තියෙනවා choose a file කියලා. ඒ choose a file කිව්වහම අපිව කෙලින් වැටෙන්නේ අපේ downloads වලට ඔයාගේ මේ download කරපු එක තියෙන තැනකට වගේ තමයි වැටෙන්නේ. ඊට පස්සේ ඔයා ඒක download කරපු එක දීලා open දෙන්න. ඊට පස්සේ මෙහෙම තරක් එනවා. ඊට පස්සේ ඔයා මෙතනින් මුකුත් කරන්න ඕනේ. කෙලින්ම okay දෙන්න. ඊට පස්සේ ටිකක් වෙලා මේ කොළ පාට එක load වෙනවා. හරි දැන් ඒක අපි desktop එකට add වෙලා ඉවරයි. අපි මේක close කරලා බලමු මොන වගේද කියලා. මේ තියෙනවා live wallpaper එක ලස්සනට වැටිලා තියෙනවා. ඔයාලට පේනවා අපි download කරපු live wallpaper එක ඒ විදිහටම ලස්සනට වහින විදිහට ගාන්න වැටිලා තියෙනවා. ඉතින් ඔයාලා මේ විදිහට try කරලා බලන්න. නිකම් බොරුවට live wallpaper engine එකකින් සල්ලි දීලා ගන්න යන්න එපා. එහෙනම් ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. සුබ දවසක්.